ලිප්ට් එකක් තියා තමයි යන්න බැරි. There is a world largest biggest cannon and weapons museum inside Libya. Oni hotte kai. Hi lamai. Jaipur vlog 2 aragena ava 2 kiyanne meka thamai anthima vlog එක. දවස් 3ක trip එකක් නේ. ඉතින් මම අන්තිම දවස් දෙක මේ vlog එකෙන් අරගෙන එනවා. ඉතින් මේ අපේ දෙවෙනි දවස. ඉතින් අපි උදෙන්ම චාය එකක් බීලා තමයි අපේ දවස ආරම්භ කළේ. බලන්න ළමයි මෙතන තියෙන රස කැවිලි ගොඩ මම මෙතන සමහර ඒවා try කරලා තියෙනවා. හැබැයි නම් මතක හිටින්නේ නැහැ මට. මෙතන තියෙන මේ ගොඩක් රස කැවිලි මෙයාලා හෝලි සෙලිබ්‍රේෂන් කාලේට හදන රස කැවිලි. දැන් ඉතින් ළමයි බඩ ගියාද කියලා නම් අහන්න එපා. අපි මේවා කෑවේ නෑ. මම වීඩියෝ කරා විතරයි. ඉතින් අපි එහෙම අපේ ගමන යන පිටත් වුණා. වෑන් එකට නැගලා අපි උදේම පාන් තමයි උදේ බ්‍රෙක්ෆාස්ට් එකට කෑවේ. ඊට පස්සේ දිගටම අපේ පළවෙනි ලොකේෂන් එකට යන ගමන්. මේ අපි බලන්න යන එක ෆෝට් එකක්. ඉතින් අපිට ෆෝට් දෙකක් අද ප්ලෑන් කරන් තියෙනවා බලන්න යන්න. ඉතින් ඒකට පයින් යන්නත් පුළුවන්. මේ වගේ ජීප් එකක යන්නත් පුළුවන්. තව අලියක පිට යන්නත් පුළුවන්. අලියක පිට යන්න නම් ලොකු ගාණක් යනවා. අපි 15 දෙනෙක් හිටියානේ. අපි ඉතින් ජීප් දෙකක් අඩුවට කතා කරගෙන ජීප් එකේ යන්න පිටත් වුණා. There is a world largest biggest cannon and weapons museum inside Libya. Okay. And after visiting the step well Panna mean upon there is a 4 double 3 पहली धड़क and आरे. Oh, बताना है. And after visiting the Amber Fort inside the Mirror Palace is a beautiful part. The Shish Mahal, Mansingh Mahal, Jaisingh Mahal, Turkish Bath, Mughal Garden inside. ලිප්ට් එකක් තියා තමයි යන්න බැරි. ඉතින් මේ අපි මුලින්ම ඇතුල් වෙන්නේ ජයගර බලකොටුවට. මේ ජයගර බලකොටුව 11 වන සියවසේ මැද භාගයේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේක වැඩි දියුණු කරලා තව නිවාස මහල් ඉදි කරලා මේක හදලා තියෙන්නේ සිටි පැලස් එක නිර්මාණය කරපු මහරජා ජයසින් කියන රජතුමා. ඔයාලට දැන් තේරෙනවා ඇති ජයපුර වලට ඇයි පින්ක් සිටි කියන්නේ කියලා. පේනවනේ බලන තැන රෝස පාට. මේ බලකොටුවේ විශේෂම දේ මට කියන්න බැරි වුණා ළමයි. මේ බලකොටුවේ තමයි තියෙන්නේ ලොව විශාලතම රෝද සහිත කාලතුවක්කුව. 1720 තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ජයවනා කැනන් කියලා තමයි කියන්නේ. අනේ බලන්න ඉතින් ඔච්චර ඉඳලා මම හරියට වීඩියෝ එකක් කරගෙන නැහැ කාලතුවක්කුවේ. ඉතින් මේ වගේ චූටි වීඩියෝ කැලි දෙකක් විතරයි මට ගන්න හම්බුනේ. වටේ පිටේ දැක්කාම ඇත්තටම කාලතුවක්කුව ගැන අමතකුණා. ඉතින් මෙහෙම තමයි කාලතුවක්කුව තියෙන්නේ. राम नाम भजले राम नाम सुख धाम भजले राम नाम सुख धाम भजले राम नाम सुख धाम तेरा पूरन हो
දැන් නම් මේ අපි හෙම්බත් වෙලා කර වෙලා ඉන්නේ හොඳටම. අපි දැන් ෆෝට් එක බලලා ඉවරයි. දැන් පල්ලෙහා අපි ආවා මේ කඩේකට ලැසි බොන්න. ලැසි කියන එක මමත් දැක්කේ travel with wife ලගේ ජයපුර වීඩියෝ එකේ එයාලා ලැසි බොන වීඩියෝ එකක් මම දැක්කා. ඉතින් මේ ලැසි කියන්නේ හැමතැනම තියෙනවා. හැබැයි ජයපුර වල ප්‍රසිද්ධයිලු. ඉතින් මට ඒක try කරන්න හිතුණා. මැස්සෝ ඉන්නවා ගණන් ගන්න එපා ළමයි. එහෙම තමයි ඉතින්. මෙහෙම මැටි කෝප් එක දාලා මෙහෙම තමයි ලැසි ඩ්‍රින්ක් එක යාලා සර්ව් කරේ. බලමු බීලා කොහොමද කියලා. මගේත් පළවෙනි අවස්ථාව මේ. ඒක නිකෝ අපි මුදවාපු කිරි කන්න මේ සීනි දාලා අන්න ඒකයි. ඒකට වඩා ටිකක් මේ දීර්ඝ ගතියයි. රහය බෑ. जोधा अकबर मूवीज, हिंदी मूवीज तलाश, वीर, अजूबा, बोल बच्चन, लाल बादशाह, हॉलीवुड, बॉलीवुड, साउथ 300 मूवीज कंप्लीट इन आमिर फोर्ट. Amer English again. And I stop is there is a Panna Meena Kund. There is a 4 movie shooting Dabang 3, Pehli, Dhadak and Arya web series. අපි මේ දැන් ඉන්න ලොකේෂන් එකට කියන්නේ පන්න මීනා බෝඩි කියලා. මේක අපි ඊළඟට බලන්න යන ඇම්බර් ෆෝර්ට් එක ළඟ තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේක පඩිපෙල් සමූහයකින් ලස්සනට නිර්මාණය කරලා තියෙන ජල මූලාශ්‍රයක් කියලා තමයි මේ හඳුන්වන්නේ. ඒ වගේම ඔයාලට මතකද ලංකාවේ රිද්ම වීරවර්ධනගේ අර ගොඩාක් ප්‍රසිද්ධ වුණ සෝබනා ගීතයත් ෂූට් කරලා තියෙන්නේ මේ ලොකේෂන් එකේ. ඔයාලා බලන්න මම ෆොටෝ කීපයක් ඇඩ් කරන්න. ඔයාලා අනිවාර්යෙන් ගිහලා මියුසික් වීඩියෝ එකත් බලන්න. ඔයාලට මේ ලොකේෂන් එකේ එහෙම්මම බලා ගන්න පුළුවන්. මේ අපි දැන් ඉන්නේ ඇම්බර් ෆෝර්ට් එකේ. මේ ෆෝර්ට් එකටත් ලොකු අතීත කතාවක් තියෙනවා. හැම රාජධානියකටම හැම මාලිගාවකටම එහෙමනේ. ඉතින් කෙටියෙන් කිව්වොත් මේ මාලිගාව සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ රතු වැලිගල් සහ කිරි ගඟ වලින්. මේකේ මම දැක්ක විශේෂම දේ අනිත් ඒවට වඩා විශේෂ වූ ගෘහ නිර්මාණ මේකේ දකින්න තිබ්බා. ඒ වගේම මේ ඇම්බර් ෆෝර්ට් එකයි අපි මුලින්ම බලන්න ගියපු ෆෝර්ට් එකයි අතර පොළොව යටින් උමම් මාර්ගයක් තියනවලු කියලාත් කියනවා. भजले राम नाम सुख धाम, भजले राम नाम सुख धाम, भजले राम नाम सुख धाम. तेरा पूरन हो सब काम, तेरा पूरन हो सब काम, भजले राम नाम सुख धाम, भजले राम नाम सुख මේ තමයි ඉතින් අපේ ජයපුර ට්‍රිප් එකේ අන්තිම ප්ලේස් එක. අපේ ට්‍රිප් එක මෙතනින් ඉවරයි. අපි හෙට උදේම අපි පිටත් වෙනවා අපේ හොස්ටල් වලට යන්න. මේ අපේ හොටල් එකේ හිටපු බව්ව දෙන්නේ. 10ද නැද්ද කියලා. සහයිද? නෑ අරය පවුනේ ඉතින්. ඇති දෙකයි දුන්න.
ඉතින් අරයට එකයිනේ දුන්නේ. නෑ එයාට දෙකක් දුන්නා. එහෙමද? ඒ සම අපි යනවා. අනේ දෙන එකම වගේ. මේ දෙන්නම බොයිස් ලා මම වඩා කියලා. අපේ ජයපුර ට්‍රිප් එක මෙන්න මේ විදිහට තමයි ඉතින් ඉවර වෙන්නේ. අපි තුන්වෙනි දවසේ උදේම අපි දිල්ලි වලට යන්න පිටත් වුණා. මේ හොලි දවස ඉතින් පේනව නේද ජයපුර වල මිනිස්සු කොහොමද හොලි සමරන්නේ කියලා. තනිකර යක්කු වගේ මිනිස්සුන්ගේ මුණ වල හොයන්නවත් බෑ. ඉතින් මෙහෙම තමයි යාළගේ හොලි සෙලිබ්‍රේෂන් සිද්ධ වුණේ. එහෙනම් ළමයි මම මේ vlog එක ඉවර කරන්න හදන්නේ. මේ vlog එක කියන්නේ ජයපුර සම්පූර්ණ vlog ටික ඉවරයි. අපි දිල්ලි වලට යන ගමන් ඉතින් ලොකු වැස්සකට අහු වුණා. පේනව නේද අහස? ඉතින් එක දිගට පැය කීපයක්ම වැස්සා. කොහොම හරි අපි අපේ හොස්ටල් වලට ගියා රෑ වෙලා. ඉතින් මෙහෙම තමයි මේ vlog එක. මං එහෙනම් මේ vlog එකෙන් සමු ගන්නවා ළමයි. තව ලස්සන vlog එකකින් එන්න. Thank you ඔයාලට මගේ වීඩියෝ එක බලුවට. Bye bye. Rosa නැතුවගේ පාළුයි rosa. Rosa නැතුවගේ පාළුයි rosa. සුවඳ සබන් ගාපු ගාලා නාලා ආපු ආපු සුවඳ සබන් ගාපු ගාලා නාලා ආපු ආපු